ඉඟුරු මලක් තියෙනවා මෙන්න බලා ගන්න. සාමාන්‍ය මාස 6න් පස්සේ වගේ තමයි ඉඟුරු මල් හැදෙන්න පටන් ගන්නෙ. ඒකට චූටි එකක් තියෙනවා. මේක හැමතැනම පිපිලා නැහැ තාම. හැබැයි අවදි ටික දවසක් යනකොට මේකේ මල් හොඳට පිපෙනවා. මේ සම්පූර්ණ එකම අක්කර භාගයක් විතර තියෙනවා. ඉතින් අක්කර භාගයකින් කිලෝ 6000ක් විතර ගන්න පුළුවන් තමයි කියන්නේ. සාමාන්‍ය මා 3 පාරක් විතර පොර දානවා ඉඟුරු වගා කරනකොට. මේ ඊටකොට අලිත් එක්ක පොර ටිකක් දානවා. ඊට පස්සේ ආපහු ඉතින් පොර ටිකක් දානවා. මාස 6ක් විතර ආය අලපොර කියලා තියෙනවා. ඒක මම හරියට නම කියන්නම්. ඒක සාමාන්‍ය අලපොර කියලා දෙනවා ඉතින් කතාවලේ. ඊට පස්සේ ඉතින් වතුර ගහන්න ඕනේ. දවස් 3-3කට වගේ වතුර සාමාන්‍ය වේලෙන පොළවක් නම් තියෙන්නේ. දවස් 3-3කට වගේ වතුර ගහන්න ඕනේ. ඊට පස්සේ ඉතින් තනකොළ ටික ගලවගෙන වැඩේ කරන් යන්න තියෙන. සාමාන්‍ය ඉතින් මාස 10ක් 11ක් විතර යනකොට හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. සත්තුව කරගෙන ගියොත් හොඳට